තමන්ගේ දක්ෂතාවය අභියෝග හමුවේ නොසැලෙන ගුණය සහ සිත අදගන්නා සුළු රංගනය නිසාම මිලියන ගණනකගේ ආදරය දිනාගත්තු ඇය වර්තමාන ඉන්දීය රූපවාහිනී ක්ෂේත්‍රයේ ඉන්න සුපිරිම තරුවක්. ඇය වෙන කවුරුත් නෙවෙයි තමන්ගේ නිර්භීතකම නිසාම ප්‍රේක්ෂකයන් ශීර්ණි එහෙමත් නැත්නම් සිංහ දේනුව කියලා හඳුන්වන ප්‍රියංකා චාහර් චෞධරි. අද අපි කියන්න යන්නේ ඇයගේ මේ සාර්ථක ගමනේ කතාව. 1996 අගෝස්තු 13 වෙනිදා ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ සුන්දර ජයිපුර් නගරයේදී තමයි ප්‍රියංකා උපත ලබන්නේ. කලාව සහ සංවේදන අංශයෙන් උපාධියක් ලබා ගන්නා ඇය තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ නිරූපිකාවක් සහ සමාජවාදී බලපෑම්කාරිනියක් විදිහටයි. හැබැයි ඇයගේ ඉරණම ලියවිලා තිබුණේ මීට වඩා ගොඩාක් ලොකු තැනක. 2021 වර්ෂයේදී විකාශනය වුණ උදාරියන් පීනාටි තේජෝ කවුරු සන්දු කියන ප්‍රධාන චරිතය ඇයට ලැබෙන්නේ ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්. මේ ඇය දැක්වූ විශිෂ්ට රංගනය වගේම සහනුල් අංකිත් ගුප්තා සමග තිබුණු අපූර්ව ගැලපීම නිසාම ඔවුන් දෙන්නා ප්‍රේක්ෂකයන්ගේ අතිශය ආදරය දිනාගත්තු සුපිරිම යෝලක බවට පත් වුණා. හැබැයි ප්‍රියංකා කියන්නේ රංගනයට විතරක් නෙවෙයි ඕනෑම අභියෝගයකට දෙලින්ම මුහුණ දෙන්න පුළුවන් කෙල්ලෙක් කියලා ඇය ඔප්පු කළේ Big Boss 16 රියැලිටි තරඟාවලියෙන්. කිසිම දෙයකට බය නැතුව තමන්ගේ මතය කෙලින්ම ප්‍රකාශ කරපු ඇයව ප්‍රේක්ෂකයෝ වගේම සුපිරිතරු සල්මන් ඛාන් පව අගය කළා. අවසානයේ ඇය තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගත්තා. ඊයන ගණන් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත්තු සැබෑ ජයග්‍රාහකව වුණේ ඇය. Big Boss තරහා ලැබුණු ජනප්‍රියත්වයත් එක්කම ඉන්දිය රූපවාහිනියේ දෙවන්තම ටෙලිනාට්‍ය කතාවක් වන ඒක්තා කපූර්ගේ නාගින් 7 හි ප්‍රධාන චරිතය ඇයට හිමි වෙනවා. මෙහි අහානා සහ අනන්තා කියන චරිත හරහා ඇය තමන්ගේ ජනප්‍රියත්වය උපරිමයටම රැගෙන යන්න සමත් වුණා. ඊට අමතරව දුස් ජූන් කී රාත් වෙබ් කතා මාලාවේ සහ Amazon MX Player හි Battleground Season 2 හි උපදේශකවරියක් ලෙසත් කටයුතු කරමින් ඇය තමන්ගේ බහුකාර්ය දක්ෂතාවය ලෝකයට පෙන්වුම් කරලා තියෙනවා. නිරූපිකාවකගේ සිට ඉන්දිය රූපවාහිනියේ අග රචනක් දක්වා ආපු ප්‍රියංකා චාහර් චෞධරිගේ ගමන ඇත්තටම ආදර්ශමත්. ඉතින් ප්‍රියංකාගේ නාගින් 7 එකේ අලුත්ම අප්ඩේට් සහ ඇගේ ඉදිරි නිර්මාණ ගැන ඔයාලා මොකද හිතන්නේ? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. තමන්ගේ ආකර්ශනීය පෙනුම අඩි 6යි අඟල් 4ක අති දැවැන්ත උස පෞරුෂය වගේම අතිවිශිෂ්ට රංගන දක්ෂතාවය නිසාම වර්තමාන හින්දි රූපවාහිනී ක්ෂේත්‍රය ඇතුලේ තමන්ගේ අනන්‍යතාවයක් හදාගත්තු සුපිරි නළුවෙක් තමයි ඔහු. රූපවාහිනී තිරේ හොල්ලපු මේ කඩවසම් නළුවා වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි නාමික් පෝල්. හැබැයි නළුවෙක් වෙන්න කලින් ඔහු ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් කියලා ඔබ දන්නවද? 1987 සැප්තැම්බර් 19 වෙනිදා උත්තරාඛන්ඩ් ප්‍රාන්තයේදී තමයි නාමික් උපත ලබන්නේ. ඔහු මුලින්ම මුසූරිහි වුඩ්ස්ටොක් පාසලෙන් අධ්‍යාපනය ලබා පසු උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යනවා. ඇමරිකාවේ ඩුවිස් හා ක්ලාර්ක් විද්‍යාලයෙන් ඔහු ආර්ථික විද්‍යාව සහ ගණිතය වගේ විෂයන්කින් උපාධියක් ලබා ගන්නවා. ඔහු තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ NDTV පුවත් නාලිකාවේ මාධ්‍යවේදියෙක් විදිහටයි. පසු මාධ්‍ය කලාවෙන් සමුගෙන නිරූපණ ක්ෂේත්‍රයට එන ඔහු එතනින් රංගන ලෝකයට පියවර තබනවා. නාමික් මුලින්ම 2015 වර්ෂයේදී කපුල් හේ ටෙලිනාට්‍යයේ සහාය චරිතයකින් තමයි කැමරාව ඉදිරියට එන්නේ. නාමික් කියන්නේ එකම රාමුවකට කොට වුණු නළුවෙක් නෙවෙයි. ඔහු එක් දිවානා තා කියන සුප්‍රසිද්ධ නාට්‍යයේ ශිව් සහ ක්‍රිෂ් කියන අසීරු දිත්ව චරිත නිරූපණය කරමින් තමන්ගේ රංගන පරාසය ලෝකයටම පෙන්වුවා. ඊට අමතරව කවච්, මහා ශිවරාත්‍රි, අද්භූත නාට්‍ය වගේම ඉන්දියාවේ අතිශය ජනප්‍රිය කුම්කුම් භාග්‍ය නාට්‍ය ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන්ව පිනවන්න ඔහුට හැකි වුණා. ඊට අමතරව The Trip වැනි වෙබ් කතා මාලා හරහත් ඔහු තරුණ පරපුර අතරට ගියා. මේ දවස්වල නාමික් පෝල් තමන්ගේ වෘත්තීය ජීවිතයේ ඉහළම තැනකයි ඉන්නේ. ඒ ඉන්දියාවේ දැවැන්තම සුපර්නැචරල් ටෙලිනාට්‍ය මාලාවක් වන නාගින් 7 හි ප්‍රධාන නළුවා ලෙස ආර්.එම්. සූරීගේ චරිතය නිරූපණය කරමි. ප්‍රියංකා චාහර් චෞධරි සමග ඔහු දක්වන මේ සුපිරි රංගනයට මේ වන විට ලෝකයේ පුරාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මාධ්‍යවේදියෙක් විදිහට ඇවිත් අද ඉන්දිය රූපවාහිනියේ සුපිරි තරුවක් වුණු නාමික් පෝල්ගේ නාගින් 7 එකේ රංගනය ගැන ඔයාලා මොකද හිතන්නේ? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. තමන්ගේ අහිංසක පෙනුම වගේම හදවතටම දැනෙන සංවේදී රංගනය නිසාම කෙටි කලකින් ප්‍රේක්ෂක හිත් තමන්ගේ වසඟයට ගන්න සමත් වුණු දක්ෂ නිළියක් තමයි ඇය. විශේෂයෙන්ම පාණ්ඩා ස්ටෝර් හි ටෙලිනාට්‍යයේ රාවීගේ චරිතය හරහා ලංකාවේ වගේම ලෝකේ පුරාම ඉහළ ආදරයක් දිනාගත්තු ඇය වෙන කවුරුත් නෙමෙයි.
ඒ තමයි සුරුකි ඇලිස් කෞශික්. අද අපි කියන්නේ ඇයගේ මේ සුන්දර රංගන ජීවිතේ කතාව. 1997 ඔක්තෝබර් 29 වෙනිදා ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේදී තමයි ඇලිස් උපත ලබන්නේ. කුඩා කාලේ ඉඳන්ම කලාවට ලැබියාවක් දක්වපු ඇය තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ නිරූපිකාවක් විදිහටයි. ඇඩකාර පෙනුම සහ කැමරාව ඉදිරියේ තිබුණු විශ්වාසය නිසාම ඇයට ඉතා ඉක්මනින්ම හින්දි රූපවාහිනී ශ්‍රේෂ්ඨයට පිවිසෙන අවස්ථාව ලැබෙනවා. ඇලිස්ගේ රංගන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු සහ ඇයව හැමෝම අතරට රැවිල්ගේ සංවිස්ථානය වෙන්නේ SR+ නාලිකාවේ විකාශනය වුණු පාණ්ඩා ස්ටෝර් ටෙලිනාට්‍යය. එහි ඇය නිරූපණය කරපු දාවිඩ් පාණ්ඩ්යාගේ චරිතයට ලැබුණේ පුදුමාකාර ප්‍රතිචාරයක්. ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණ දෙන හැඟීම්වර. ඒ වගේම ධෛර්යවන්ත කාන්තාවකගේ භූමිකාව ඇය එක්තරම් අපූර්වට රඟපෑවාද කියනවා නම් අදටත් රසිකයන් ඇයව හඳුන්වන්නේ රාවී කියන නමින්. මේ ඇගේ සහාය නළුවා සමග තිබුණු රංගන ගැලපීමත් ප්‍රේක්ෂකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වුණා. චිත්‍රවේගීය වශයෙන් ඉතා ගැඹුරු චරිත වුණත් ඉතාමත් තාත්වික විදිහට තිරේ මත ප්‍රතිනිර්මාණය කරන්න තියෙන හැකියාව නිසාම ඇලිස් කෞශික් කියන්නේ වර්තමාන හින්දි රූපවාහිනියේ ඉන්න සුවිශේෂී නිළියක්. ඉතින් පාණ්ඩා ස්ටෝර් එකේ රාවිගේ චරිතයට ආදරය කරපු ඔයාලා ඇලිස්ගේ රංගනය ගැන මොකද හිතන්නේ? මට කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් ඔයාලා ආස කරන තරු ගැන විස්තර දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.